හෝටල් එක චෙක් ඉන් වුණා. දැන් තමයි දොර ඇරෙන එතකොට ආවේ. සෝෆා එකයි බෙඩ් එකයි තියෙන ඩබල් බෙඩ් එක. මෙතන ටීවී එක. අපි ලන්ච් එක ආවා. රස බලමු කොහොමද කියලා. මේ හරි බස් කරේ පේන්නේ. ඉතින් Hi guys. කොහොමද ඉතින් ඔයාලට ඔන්න අපි කොට ගාලා ඊට පස්සේ අද වීඩියෝ එකක් අරන් එනවා. මේකවත් මේ පිළිවෙලට ඉවර කරන්න පිළිවෙලට පෙන්නන්න හිතාගෙන ඉන්නවා. අපි ලංකාවට ගිහිල්ලා ආවට පස්සේ වෙඩින් එකෙන් පස්සේ මේ අපි දෙන්න කියන්නේ දෙවෙනි සතියේ මේ ඩුබායි වල පටන් ගන්න. මේ වැකේෂන් එකෙන් පස්සේ මම වැඩ මේ හස්බන්ඩ් තාම නිවාඩු ඉන්නේ. මේක නිසා මට ඕෆ් එකක් මං ඉල්ලගත්තා. හෙට රික්වෙස්ට් කළා හෙට සඳුදා. අද මේ අපි හොටෙල් එකට යන්නේ ඉදිරි දවසක මේ පොඩි හොටෙල් ස්ටේ එකට යන්න. ඔව්. අපි මෙහි කියන්නේ ඉදිරියට එහෙම ගිහිල්ලාම නෑ. එහෙම යන්න උනේ කියන්නේ යන්නේ නෑ ගියෙත් නෑ. මේ ඔන්න ඉතින් අපි අද තමයි යන්නේ. අපි යන්නේ දේරා තියෙන මේ හොටෙල් එකට තමයි යන්නේ. යන හොටෙල් එක මොකද්ද? ඇතුළේ රූම් එකේ තියෙන විදිය view එක හැමදේම ඔයාලට පෙන්නන්න. එහෙනම් අපිත් එක්ක යමු. අපි මෙතනින් යන්නේ කීයද? C14 ද යන්නේ? 14. C14 යන්නේ අර එනවා අපි මෙතනින් පෙන්නන්න ඔයාලට මෙතන පාරේ view එක. ඒක තමයි යන්නේ මේ සීදා හොටෙල්. යන්න තියෙන්නේ මේක 3 star hotel එකක්. මේ විදිහට තමයි මෙතන මේ යන්න තියෙන්නේ. හෝටල් එක චෙක් ඉන් වුණා. දැන් තමයි දොර ඇරෙන එතකොට ආවේ. ඉතින් ඉස්සෙල්ලම ඔයා පෙන්නන්න. මෙතන බාත්රූම් එක තියෙනවා. මෙතන කොමන් ඒරියා එක, මෙතන සිංක් ඒරියා එක. ඉතින් මෙතන ෂවර් ඒරියා එක තියෙනවා බාත් ටබ් එකක් එක. මොකක්ද තියෙන්නේ? බාත්රූම් එක ටිකක් පොඩි. එනේ මෙතන ඉච්චර ලොකු නෑ. මොකද තියෙන්නේ ඊට පස්සේ මෙතන ගියා මෙතන මේ ක්ලෝත් රැක් තියෙනවා. ක්ලෝත් රැක් එක මෙතන තියෙන්නේ. එතකොට මෙතන මිනි ෆ්‍රිජ් එකක් තියෙනවා. යට මෙතන ලොකෝ එකක් තියෙනවා. මිනි ෆ්‍රිජ් එකේ මෙතන වෝටර් බෝටල් දෙකක් තියෙනවා. අපිට කොන්ද කූල් කරගන්න පුළුවන් ඒක. මෙතන තියෙනවා ටී තියෙනවා. Nescafe sugar දේවල් තියෙනවා. මේ කෙටල් එකක් තියෙනවා. අපිට නම් කොෆි බොන්න පුළුවන්. ඊට පස්සේ මෙතන මේ එකක් එක්ක එහෙම තමයි තියෙන්නේ. එතන බෙඩ් එක. බෙඩ් එකක් නැහැ. සෝෆා එකයි බෙඩ් එකයි තියෙන ඩබල් බෙඩ් එක. මෙතන ටීවී එක. අපිට ඕන මේ අපි meals order කරනවා නම් meals ගන්න පුළුවන් විදිහට දීලා තියෙනවා. comfort meals කියලා. මේ වගේ menu එකක් තියෙනවා. මෙතන පොඩි වින්ඩෝ එකක් තියෙනවා. එතකොට මෙතන ග්ලාස් එකක් තියෙනවා. මෙතන මිරර් එකක් තියෙනවා පොඩි. එතකොට මෙතන වින්ඩෝ එක. මේකෙන් තමයි එළිය view එක පේන්නේ. ලස්සන view එකක් තියෙනවා. city view එකක් තියෙන්නේ. නෝම තමයි රූම් එක තියෙන්නේ. අපි එහෙනම් දැන් හඳුන් මාරු කරගෙන අපි බලමු අපි කෑම දෙලියට යන්නත් ඕන. අපි බලමු තින් කෑම ඕඩර් කරනවා නම් අපි ආයෙත් කරන්න අපි එළියට යනවා නම් පෙන්නන්න. අපි තව පෙන්නන්න මොනවා හරි වල තියෙනවා. අනිවාර්යයෙන්ම ඊළඟ වීඩියෝ එක ඔයාලට රූම් එකේ ප්‍රයිසස් ඊළඟ ලොකේෂන් එක දාන්න ඕන කමෙන්ට් එකක් දාන්න. රූම් එකට ආවට පස්සේ ඇවිල්ලා වාඩි වුණාට පස්සේ තමයි දැක්කේ මේ view එකක් පෙන්වනවා. මෙතනින් කෙලින් බලමු ගර්ල්ස් ටෙලිෆෝන් එක. මෙතනින් වින්ඩෝ එකෙන් මෙතන එළිය යන්න නැතන බර්ජ් ඛලීෆා පේන්නේ. මෙතන මේ හරි බර්ජ් ඛලීෆා පේන්නේ. ඉතින් view එක බර්ජ් ඛලීෆා එක තුන තියෙනවා. සිටි එකේ view එක හැම පැත්තෙම පේන්නේ. එළිය සීතල මේ දවස්වල ඒක AC තියෙනවා.
මෙතන මේ ටේබල් එක වැඩ කරන මෙතන ටේබල් ලයිට් එකක් තියෙනවා මේ ලයිට් එක තියෙනවා ඊට පස්සේ මෙතන පවර් අවුට්පුට් ටික තියෙනවා ලාචු දෙක ලොකස් දෙකක් තියෙනවා මෙතන තව ලොකු එකක් තියෙනවා බෑග් දෙක තියාගත්තා මෙතන විවර ටික මෙතනින් තියාගත්තා තව ටීවී එකක් තියෙනවා අපි ඉතින් මේ හොටෙල් එකේ මෙනු එක බැලුවා මේ තියෙන්නේ සාමාන්‍යයෙන් කියන්නේ එහෙම ලොකු කෑම වෙරයිටි එකක් නැහැ අපිට සෙට් වෙන්නේ ඔය සලාඩ් වර්ග චිකන් සීසර් සලාඩ් එක ඒ වගේ සලාඩ් ಜಾති තියෙනවා ඊට පස්සේ බිරියානි එකක් තියෙනවා වෙජිටබල් බිරියානි එක ඒ වගේ පොඩි පොඩි කෑම ටිකක් තමයි තියෙන්නේ ඔය පොඩි ඇපටයිසර් වගේ ඒවා ඒ නිසා අපිට කෑම සෙට් වෙන්නේ මේ අපි ඒක නිසා එළියට යනවා මෙතන හොටෙල් එකේ කිට්ටුව තියෙනවා හොටෙල් එක මේ හිට්ටුවම තියෙනවා රයන් මැන්දි කියලා මෙහි තියෙන මැන්දි වලට ඒ කියන්නේ මේ බිරියානි වලට මේ කලින් අපි ගිහිල්ලා රෙස්ටෝරන්ට් එකට ගිහිල්ලා වීඩියෝ දාලා ඇති අපි දැන් වීඩියෝ එකක් දාන්න යන ගමන් මෙහි තියෙන ඒ කියන්නේ බිරියානි දෙන ෂොප් වලින් හොඳම බිරියානි තියෙන මේ එකක් තමයි මේ කිට්ටුවම තියෙන විනාඩි 2-3ක් වගේ දුර තියෙන්නේ. දැන් අපි ගිහිල්ලා බලමු අපි මොනවද ඕඩර් කරන්නේ කොහොමද කැම එකෙන්නේ කියලා. මෙන්න මේ අපි ආව දැන් රයන් මන්දි රෙස්ටෝරන්ට් එකට. මේක අපි කලිනුත් ඇවිල්ලා තියෙනවා. මේ බලමු අද මොනවද මන්දිද මොනවද කන්නේ කියලා බිරියානිද කියලා. අපි ගිහිල්ලා බලමු මෙනු එක බලමු. අපි ටේබල් එකක් ගත්තා. මෙන්න එක අද පොඩ්ඩක් කට්ටිය වැඩි ඉවි. ඔය අතනින් ඔය පැත්තෙන් ඔන්න හොටෙල් එකට පිටිපස්සේ තමයි අපි ඉන්න හොටෙල් එක වෙන්නේ සිටි මැක්ස් හොටෙල් එක. මේ ටිකේම තියෙන හොටෙල් තමයි. මෙනු එක මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. අපි මෙන්න මේ චිකන් මන්දි එකේ කාලා තියෙනවා. ඒක 22.5යි. මත්බි එකත් කාලා දෙනවා ඇවිල්ලා. මේ කාලා මේක බලමු අහසයි. ඉතින් සුප් එකක් කම්මන එතකොට වෙජිටබල් ටිකක් කම්මන දෙහි ටිකක් කම්මන මේ ඉස්සෙල්ලම සුප් එක වොන්නවා. තව එනවා මන්දි එකත් එක තව සයිඩ් ඩිෂ් ගොඩක් එනවා. අපි සුප් එක බොන ගමන් ඉන්නේ දැන් සයිඩ් ඩිෂ් ටිකක් ආවා. සුප් එකේ තියෙන දෙවි දෙන එතකොට මෙතන මේ මොනවද මේ රයිතා එක. රයිතා එක මේ සම්බල් එක මේ අර ලංකාවේ අපි ආප්ප කන්න හදන්නේ තකාලේ දාලා ඒ වගේ මේ මාරම රසයි. ඊට පස්සේ මේ තියෙන්නේ මේ මොකද්ද මට අර කොළ වලින් හදන එක මිංචි සම්බෝලයක්. එන මේ බැදුම් එකක් තියෙන්නේ. මේක බැදුම් එක මේ ලුණු ෆ්‍රයි කරලා එහෙම තියෙන මේක මාරම රසයි. චිලි පේස්ට් එකක් තියෙන වැඩි සැර නැහැ රස. දැන් මේකුණත් අපේ සම්බෝලයක විතර රස මේ සැර නැහැ ඒක. සැර නැහැ මේක ගුණ රසයි වුණා. සුප් එක වුණා දැන් බඩගින්න ආවේ. මේක ටිකක් බීලා නමකට ඒ කියන්නේ ලොකුවට බඩ බෙන්නේ නැහැ. ඒක සාමාන්‍ය ඒක රසයි. ඊට පස්සේ මෙතන තියෙන්නේ අපිට බිරියානි එක හදි ගන්න ඕන පොඩි සලාද කොළ පිටිලිය ටිකක් ඊට පස්සේ මේ පොතන අර පපඩම් වගේ තියෙනවා කැරට් තියෙනවා ඒම තමයි තියෙන්නේ මේ කාලේ විරුණාට පස්සෙත් අපිට දෙනවා ටී එකක් දෙනවා මින් ටී එකක් එක්ක මේ ස්වීට් එකක් දෙනවා ඒකත් අපි ඔයාලට පේ thank you අපි චිකන් මත්තු එකක් තමයි ඕඩර් කළේ ඒක ආවා. දැන් අපි බලමු කොහොමද කියලා රස. සයිඩ් ඩිෂ් ටික පැත්තෙන් තියෙනවා. දැන් අපි ඕඩර් කරපු බිරියානි එක ආවා. චිකන් මත්ෆූන් කියන එක. මේ විදියට තමයි තියෙන්නේ. ස්ටීම් චිකන් එකක් බේක් කරලා ඊට පස්සේ සයිඩ් ඩිෂස් ටික තියෙනවා. අපි කන්න තමයි යන්නේ. බෙදාගෙන කද්දි ඔයාලට කියන්න රසයිද කියලා. රයිතා එක දාගත්ත මුලින් රයිතා චිලි පේස්ට් දාලා තියෙන්නේ චිලි පේස්ට් ටික දැම්ම දැන් අර සම්බල් ඒක තියෙන්නේ සම්බල් එක නේද දාගත්තා වටේට දාන්න ඕනේ දැන් මේ මිංචි එක මෙතනයි අපි දාගමු මෙතන පොඩ්ඩක් දාගමු
ගන්න. ඊට පස්සේ බැදුම් එක. ඒක මෙතෙන්ට. බැදුම් එක මේ ලුණු එක ෆ්‍රයි කරලා තියෙන්නේ ඇත්ති පස්සේ ගන්න. මේ විදිහට තමයි ෆුල් ඩිෂ් එක තියෙන්නේ. ඔයාලට ලෙමන් ඕන නම් මේ කරගන්න පුළුවන්. තව චිකන් තියෙනවා මේ තියෙන ඉතුරු ටික. අපි කන්න පටන් ගත්තා කන ගමන් රසයිද? රසයි. රෙකමන්ඩ් කරන්න පුළුවන්. අපි ඉතින් කලින් මේක ඇවිල්ලා කාලා තියෙනවා. අපි කෑම කාලා ඉවරයි. දැන් ඊට පස්සේ කෑම එකෙන් පස්සේ මේගොල්ලෝ මේ මින්ට් ටී එක ප්ලේන් ටී එකක් දෙනවා මින්ට් එකක් දාලා මින්ට් කොලයක්. ඊට පස්සේ මෙතන මේ ස්වීට් බෝල්ස් මේක මේ කැවුම් වගේ හරිම රසයි. කැවුම් වගේ කැවුම් තදයිනේ මේක තද නෑ. මේ රසයි මේක. මේ වගේ තියෙනවා. ස්වීට් එක. ඇත්තට අර වටේට මේ පැණි එකක් තියෙන කෝට්. අපි කාලේ ඉවරයි දැන් ආයේ හොටෙල් එකට යන්නේ. අපි එනම් ආයේ හොටෙල් එකේදී අපිම බඩ ෆුල්. බඩ හොඳට ෆුල්. ආ ගන්නත් බැරුණා. දේවදර්මන් තිබුණ දෙන්නල කාලා පොඩ්ඩක් ඉතුරුත් නැහැ කමක් නැහැ කියලා කෑවා. දැන් නම් හොඳටම ෆුල් බඩ. සයිඩ් ඩිෂ් ටිකක් තුනයි ඩෙසර්ට් ටිකක් තුනයි. රෙකමන්ඩ් කරන්න පුළුවන් ඕන කෙනෙක්. ඔයාලා ඩුබායි ඉන්න අනිවාර්යයෙන්ම යාළුවා මේ බිරියානි එකක් කාලා බලන්න. මේගොල්ලන් බ්‍රාන්ච් එක තව තියෙනවා. අර රිගාවල තියෙන දේරවලක් තියෙනවා. ඒ වුණාට මෙහෙ තමයි අපි රිගාවලට ගිහින් දිනවා. ඊට වඩා මෙහෙ බ්‍රාන්ච් එක තමයි මෙතන එක තමයි මේ රසට දෙන්නේ කෑම උනත් රසයි මේ ස්ටාෆ් එකත් හොඳයි ඒකට වඩා මේ විදියට මේ සපෝටිව්. ඔව් ගොඩක් මලයාලම් පිලිපිනයි මේ ස්ටාෆ් එක. මේ අනිත් එක රයිස් උනත් කියන නැති වෙන දෙනවා. වෙන අපි ඉන්න හොටෙල් එක මෙතන තියෙන සිටි මැක්ස් හොටෙල් කිය. ඒක කිට්ටුවම තමයි දෙනවා. රත්න ඔය පේන දෙන ඔය ඉස්සරහා තමයි රයන් මන්දි එක තියෙන්නේ. මීටර ඕනනම් 200ක් ඇති. මේ කුඩාටුවට මේ ගස් ඇටිච්ච මේ තියෙන්නේ මේ. ඔව් මේ වගේ තමයි අර කොහොම ගස් මම ඉන්න ෆ්ලැට් එක ළඟ කොහොම ගස් 4-5ම ගොඩක් කලින් ඉඳලා තියෙන කොහොම ගස් පිළිලා තියෙනවා. සාමාන්‍ය කොහොම ගස් ලංකාවේ කොහොම ගස් නම් ගොඩක් කාලයක් තියෙනවනේ. ඒනට මේ අර වැලි පොළව නිසා මුල් දදිනවනේ. තමයි හොටෙල් එකේ ලොකු සිංගප්පූරේ නෑ චෙකින් නෑ ඉන්න සිස්ටම් එක ඉස්තිනවා ඒකත් ඇවිල්ලා අපි දැන් මේ ටී එක බොන්න හැදුවේ. මේ මෙතන යාළුවා දැක්කම ඉතින් අපේ රටේදී හැමතැනම තියෙනවා මේ සිලොන් ටී එක. මේක මේඩ් ඉන් ශ්‍රී ලංකායි. පෑලියගොඩ නිගම්බු රෝඩ් පෑලියගොඩ ශ්‍රී ලංකා. දැක්කම ඉතින් ගොඩක් ආඩම්බරයි. මේ ඩුබායි වල හැමතැනම මේ ඩුබායි වල විතරක් නෙවෙයි ෆ්ලයිට් වල උනත් සිලොන් ටී මේ වගේ ඩේල්මා ඒ වගේ මේ අපේ දේවල් තියෙනකොට ගොඩක් ආඩම්බරයි. දැන් රූම් එකෙන් චෙක්අවුට් වෙන්න යන්නේ. මම ලෑස්ති වෙලා ඉවරයි. මගේ බඩු ටිකක් පැක් කරගත්තා. හස්බන්ඩ් එනකන් ඉන්නේ. හස්බන්ඩ් වොෂ්රූම් එකට ගියා. වොෂ් එකක් දාගෙන එන්න. ඊට පස්සේ අපි යන්න තමයි තියෙන්නේ. දැන් 12:00ට කිට්ටුයි. අපිට ඒකට තමයි චෙක්අවුට් වෙන්න තියෙන්නේ. අද නම් වැස්ස නැහැ. අද හොඳට පායලා තියෙන්නේ. ඊතාපෝ හෙට අනිද්දා වගේ වහිනවා කියලා තියෙනවා. ඉතින් මෙහෙම තමයි අපේ හොටෙල් ස්ටේ එක ඉවර වුණේ. අපි දැන් ගිහිල්ලා කන්න මොකටද කියන්නේ ගිහිල්ලා කන්න තැනක් හොයා ගන්න ඕනේ. අපි දැන් ලංකාවේ රෙස්ටුරන්ට් කීපයකටම කතා කරලා බැලුවා අද රයිස් ඇන්ඩ් කරි වලට මොනවද කන්න තියෙන්නේ කියලා. මේ බලමු අපි කොහෙද යන්නේ කියලා. අපි ඔයාලට ඒකත් මේ වීඩියෝ එකෙන් අරන් එන්න. අපි කන්න යන්නේ කොහෙද කියලා.
ඔන්න අපි යන්නේ දැන් 12:45 විතර වෙලා මේ තමයි අද අවුට්ෆිට් එක අපි දෙන්නගේ අපි දැන් මේ ලංකාවේ කඩේකින් කෑම ගන්න එහෙම තමයි යන්නේ. දැන් අපි චෙක් අවුට් වෙනවා දැන්. ඊ දැන් යනවා ලන්ච් එක ගන්න ලන්ච් එක කරන් එහෙම ඉඳලා. ඒක බලන්න. යෝ මට හිට වැඩ නෑලු. හිටත් නෑ. හිට වැඩ. ඔව් හිට තමයි මේ දවස් 45 නිවාඩුව ඉවර වෙලා හිට තමයි පටන් ගන්නේ. මම නම් කලින්ම පටන් ගත්තා. මේ ඉතින් එහෙම තමයි යන්නේ. මම ඊට පස්සේ යනවානේ. ඊට පස්සේ ඔය යනවානේ. මම දාලා යනවානේ. ඔව්. එයාම දාලා යනවා මමත් යනවා. එහෙම තමයි ඉතින් වෙන්නේ. මේ විදිහට තමයි ඉතින් තියෙන්නේ. අවසාන වතාවට වන්න view එක පෙන්නන්න. තියෙන view එක Burj Khalifa තියෙනවා. මේ පැත්තෙන් ප්‍රේම් එක තියෙනවා. ඩුබායි ප්‍රේම්. තමයි අද තියෙන්නේ. අපි චෙක් අවුට් වුණා හොටෙල් එකෙන්. දැන් මෙතන මේ තියෙනවා බස් වලට. එතනින් නැගලා අපි යනවා අද තම්බපණි රෙස්ටුරන්ට් එකට යනවා අපි ලන්ච් එක ගන්න. දැන් බස් වලට එතන තමයි හොටෙල් එක තියෙන්නේ. අපි සිටි මැක්ස් හොටෙල් එක. ඔතී හොටෙල්. මෙතන තව ග්‍රෑන්ඩ් එක්ස්පියා කියලා හොටෙල් එකක් තියෙනවා. කියන්නේ එක්ස්පියා. මොකද? ග්‍රෑන්ඩ් එක්සෙල්. මෙතන හෝල්ඩ් එක නේ අපි යන්න ඕනේ මෙන්න අතන හෝල්ඩ් එකට. මෙතන. ඒකට. මෙතන මාර ලස්සනයි මේ පැත්තේ දෙපැත්තේ පාර දෙපැත්තේ. මේක ඔව් මේ මංකුල් ඉතින් හොටෙල් එක සිටි මැක්ස් මෙතන ලොකු හොටෙල් එකක් තියෙනවා එහෙමයි තියෙන්නේ ඕන දෙන්නම මට්ටම් වැඩි කෙනෙක් ගිහිල්ලා අපි ශ්‍රී ලංකා රෙස්ටුරන්ට් එකක් තියෙනවා තම්බපන්නි කියලා කරාමල් ඒකට යනවා අපි බුෆේ එකකින් කන්න වස්වලේ දෙන්න කවුරුවත් නැහැ මෙතන ඩිස්ප්ලේ එකේ දාලා තියෙනවා වස්නේ දාලා අපි යන්න ඕනේ 14 බස් එකේ මිනිත්තු 8 ගියා. F12 බස් එක නෑ දැන් ඉන්නේ තියෙන්නේ. ඔන්න උගරයි ලස්සනට හොල්ඩර් තියෙන්නේ. අපි දැන් බස් එකෙන් බැස්සා. මෙතන මේ දැන් මේ රෙස්ටුරන්ට් එකට යනවා. මේ තම්බපන්නි රෙස්ටුරන්ට් එක තියෙන්නේ මෙතන මේ බස් වලට කරාම එන්ට්‍රන්ස් බස් වලට. බැලලා මොන මේ පාර තමයි යන්නේ. ඉස්සරහව කරාම පාක් එකක් තියෙනවා. මොන වෙන තම්බපන්නි රෙස්ටුරන්ට් එක. තම්බපන්නි කිය. ගලමු අද මොනවද කන්න තියෙන බුෆේ අපි ලන්ච් එක ආවා. සුදු බත් තියෙනවා තුරු සෝයා මීට්. බෙදුම් එකක් තියෙන ඉස්සු බෙදුම් එක පපඩා. පොළ මැල්ලුම් එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන අල කැරට් දාලා කරි එකක් මම ගත්තේ බීෆ් එක. චිකන් එක. බලමු රස බලමු කොහොමද කියලා. බෙදලා බලලා කාලා බලලා කියන රස. Soya black curry. Curry. No, mal balikin natin. Carrot alay curry එක. පබඩාගේ කුට්ටියක්.
Yang apa? Black beef curry करते हैं. Curry beef curry बोलते हैं. मैं अभी नते का देखा था मैं यार मुझे शेयर कर jadi tapi kalau bermain nomor teman buat ganti dan ibaratnya menjadi blogger juga kan ya ini lagu video ini benar apa? Ada lagu ini yang aku udah